රොසෙල්ලා තේ, එසේත් නැකිනම් හිබිස්කස් තේ, හයිබිස්කස් තේ යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඖෂධීය ගුණ පිරිපානයකි. මේ හිබිස්කස් සැබ්ඩරිෆා නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රොසෙල්ලා ශාකය මැලෙහි රතු පැහැති මල් කෝප්පය කලීසිස් භාවිතාකාර සකසා ගනු ලබයි. ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල මෙම ශාකය බහුලව වැවෙන අතර මෙහි ඇති සුවිශේෂී ඇඹුල් රසය සහ තද රතු වර්ණය නිසා බොහෝ දෙනා මෙය ප්‍රිය කරති. රසය සර ස්වභාවය රොසෙල්ලා තේ පානයට ඉතා ප්‍රබෝධමත් ඇඹුල් රසයක් ඇත්ත. එය බොහෝ දුරට ක්‍රෑන්බෙරි පළතුවේ රසයට සමාන යයි සැලකේ. මේ නිසා බොහෝ විට මෙය පානීය කිරීමේදී සීනි හෝ පැණි ස්වල්පයක් එකතු කර ගනු ලබයි. මෙය උණුසුම් පානයක් ලෙස මෙන්ම අයිස් දමා සිසිල් බීමක් ලෙසද සකසා ගත හැකිය. සෞඛ්‍යමය ප්‍රතිලාභ රොසෙල්ලා තේ පානය කිරීමේදී ලැබෙන සෞඛ්‍යමය වාසි අතිවිශාලයක්. රුධිර පීඩනය පාලනය විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇති පරිදි රොසෙල්ලා තේ පානය අධික රුධිර පීඩනය අඩු කිරීමට ශ්‍රජුවනදායක වේ. සියලු දෙනාටම අද මම මේ කියන්න යන්නේ රොසෙල්ලා කියන වද කුලයට අයිති ඵලයකින් බීමක් හදන හැටි. එය ගොඩක් රෝගවලට සුවදායක බීමක් වෙනවා. මේ පළමුව ගෙඩි හොඳින් සෝදා මේ කපා ගන්න. එහි ඇතුළ පෙති පමණයි පාවිච්චියට ගන්න. ඊටක් ගෙන මෙසේ කපාගෙන අපි පුරච්ච වතුරට දමන්න. තවන්න ඕන විනාඩි 5ක් පමණ. ඉතින් අපි සම්බාගත්ත බීම එක ඇදෙන බලමු. මේක ආන්තාවන්ගේ ගෝවලට ගොඩාක් රෝගවලට සුවදායක කියලා ආයුර්වේද සඳහන්. රසවත් කරගන්න කැමති නම් සීනි පොඩක් දාගන්න පුළුවන්. තව මේක රසවත් කරගන්න දෙලි පොඩකුත් එකතු කරගන්න කැමති අයට පුළුවන්. ගොඩාක් ගෙවත්තේ ඕනම තැනක හදාගන්න පුළුවන්. අපිට ඕනම තැනක පොහොර ටිකක් දාලා හදාගන්න පුළුවන්.
රසවත් කරගන්න සීනි ස්වල්පයකුත් දමා බාලමාළු කොහි කාට බීමක් වශයෙන් මේක පිළිගන්නත් පුළුවන්. ගෙදරදී ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්.